සංගවා තිබූ තවත් ඉන්ධන තොගයක් සහ අවියායුධ රැසක් සොයා ගැනී. ඒ සියල්ල සහනාධාර යටතේ උතුරේ සිවිල් වැසියන්ට වූ ඉන්ධන බව හෙළිවෙයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ රැඳී සිටින අප නියෝජිත සුජිත් විතානපත්‍රන. LTT ත්‍රස්තවාදීන්ගේ රහසිගත ජාවාරම් රසක් යුද හමුදාව මුදාගත් ප්‍රදේශවලින්ද හෙළිදරව් වෙමින් පවතින්නේ. ඒ අකණ්ඩව සිදුවන සෝදිසි මෙහෙයුම් තුලින් ත්‍රස්තවාදීන් ඉතා රහසිගත ලෙස සංගවා තබා තිබූ ඉන්ධන බැරල් විශාල ප්‍රමාණයක් යුද හමුදාව පුතුකුඩරිප්පු බටහිර ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවා. පොල්පැල සිට වූ ඉඩමක මෙම රහසිගත තෙල් ගබඩාව LTT පවත්වාගෙන ගොස් තිබෙන්නේ. දශක 3ක් පුරාවටම LTT සංවිධානය ඔවුන්ගේ ඊලාම් රාජ්‍ය වෙනුවෙන් සීනමවද්දී උතුරේ ජනතාවට සිදු වුණේ ඔවුන්ගේ සියලු වරප්‍රසාද සියලු අයිතිවාසිකම් අහිමි වීම. මේ ආකාරයෙන් උතුරේ ජනතාවට අවශ්‍ය සියලු සහනාධාර ඉන්ධන සහනාධාර රජය ලබා දුන්නද ඒවා භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාවක් ලැබී නැහැ. ඒ සියල්ල LTT ත්‍රස්තවාදීන්ගේ දීර්ඝකාලීන යුද සැලසුම් සඳහා LTT ඉතා රහසිගතව ගබඩා කොට තබා තිබෙන්නේ. භූමිතෙල් ඩීසල් ලිහිසිතෙල් විශාල ප්‍රමාණයක් මේ තුල ත්‍රස්තවාදීන් සංගවා තබා තිබෙන්නේ. ඒ රැගෙන යාමට අවස්ථාවක් භූමියක් මේ වන විට ඉතිරිව නැති නිසාවෙන් පසුකාලීනව ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් LTT මෙම සියලු දෑ සංගවා තබන්නට ඇති. වනාන්තරයේ කන්ටේනරයක් තුල සම්පූර්ණයෙන්ම මේ ආකාරයෙන් පවතින්නේද ලිහිසිතෙල් ගබඩාවක්. දෙමළ ජනතාවගේ විමුක්තිකාමියා වූ LTT මේ ආකාරයෙන්ුයි අහිංසක ජනතාවට හිමි වරප්‍රසාද බලහත්කාරයෙන් භුක්ති විඳිනු ලැබුවේ. මේ ආකාරයෙන් LTT ඔවුන්ගේ ඊලාම් සීනය වෙනුවෙන් සිදු කළේ උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය කර දැමීම. LTT සැබෑ ස්වරූපය මේ ආකාරයෙන් හෙළිදරව් වෙමින් පවතින්නේ. ඒ නිසාම උතුරේ පමණක් නොව සමස්ත ද්‍රවිඩ ජනතාවම අදවන විට LTTට එහි නායකත්වයට සාප කරන බව නම් ඉතා පැහැදිලි කරුණක්. එලිමාන් සිරකඳවුරෙන් දිවිරැකගෙන මුදාගත් ප්‍රදේශවලට පැමිණෙන ජනතාවම මේ පිළිබඳ කරුණු පැහැදිලි කරනවා. බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් 621 වන බලසේනාධිපති ලුතිනන්ට් කර්නල් අතුල ආරියරත්නගේ මෙහෙයවීමෙන් පස්වන සංඥා බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් මෙම ඉන්ධන ගබඩාව හා තවත් අවියායුධ රැසක් යුද හමුදාව අතටපත් වුණා. මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 60ක්, ජීව අත් බෝම්බ 27ක්, පිස්තෝල පතුරම් 900ක්, ක්ලේමෝ බෝම්බ පුපුරවා හැරීමේ දුරස්ථ පාලක 780ක් මෙසේ යුද හමුදාව සොයා ගනු ලැබුවා. මෙම ආයුධ හා බෝම්බද ඉතා රහසිගත ලෙසයි LTT සංගවා තිබුණේ. LTTට ත්‍රස්තවාදය අත්හැරීමේ කිසිදු අවශ්‍යතාවක් ඕනෑකමක් අපේක්ෂාවක් නොමැති බව මේ ආකාරයෙන් අවියායුධ සංගවා තබා පලා යාමෙන් පැහැදිලි වන කරුණක්. ඒ තුලින් බල කරනුයේ අවසන් ත්‍රස්තවාදියාත් විනාශ කරන තුරු මෙහෙයුම් අකණ්ඩව දියත් කළ යුතු බව. සැබෑ මානුෂීය මෙහෙවරක් ඉටු කිරීමේ අරමුණින් ආරම්භුණු වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර මෙවන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ ආකාරයෙන් වන්නි සටන් පෙරමුණ ක්‍රියාත්මක වෙද්දී යුද හමුදාව අත්පත් කරගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම්ද අකණ්ඩව සිදුවෙමින් පවතිනවා. මේ තුලින් LTT ත්‍රස්තවාදීන්ගේ දීර්ඝකාලීන යුද සැලසුම් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වන අතරම LTTට නැවත වරක් නැගී සිටීමේ අවකාශය අහිමි කිරීමට යුද හමුදාව සමත් වනු ඇති. චමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත්